ප්‍රධාන අංග 8කට බෙදලා තියෙනවා. එයින් එක අංගයක් අපි හඳුන්වන්නේ ශාලාක්‍ය කියලා. ඒ ශාලාක්‍ය කියලා කියන්නේ දසරුවෙන් උඩ පිහිටි රෝග පිළිබඳ විස්තර කරලා තියෙන විද්‍යාවට. එතෙන්දී ඇස, කන, නාසය, උගුර සහ හිස පිළිබඳ රෝග තමයි ඒ තන්ත්‍රය තුළින් හඳුන්වලා තියෙන්නේ. මෙතෙන්දී මේ ඉන්ද්‍රයන් වල ඇතිවෙන රෝග ඇතිවන්නේ කෙසේද? ඒවට හේතු මොනවාද? ඒ රෝග පාලනය කරන්නේ කෙසේද කියන විස්තර මේ තන්ත්‍රය තුළ අදාළ අඩංගු වෙලා තියෙනවා. ඉතින් අපි ප්‍රධාන වශයෙන්ම ඇස් රෝග වලට ප්‍රධාන තැනක් දීලා දෙනවා. මොකද ඇස අපේ ශරීරයේ ඊටාම වැදගත් ඉන්ද්‍රයක්. ඇස ආරක්ෂා කර ගැනීම ඊටාම අවශ්‍ය කාරණයක්. ඊට අමතරව කන, නාසය, උගුර ආදී ඉන්ද්‍රයන්ොත් අපිට ඊටාමත්ම වැදගත් ඉන්ද්‍රයන්. ඉතින් ඒ නිසා මේවා ඇති වෙන රෝග පිළිබඳ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේවා රෝග ඇති වෙන්නේ කෙසේද, රෝග පාලනය කරගන්නේ කෙසේද, ඒ පිළිබඳ හැඳින්වීමක් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කරන්න. අද සමාජයේ ඇස් රෝග ඉතා බහුලව දකින්න ලැබෙනවා. මේ ඇස් රෝග ඇතිවීමට හේතු පිළිබඳව ආයුර්වේදයේ සඳහන් කරලා තියෙනවා. එතකොට මේ හේතු අතරේ ඉතාම වැදගත් හේතු කීපයක් අපි සලකලා බැලුවොත් එකක් තමයි තද උණුසුම් පරිසරයක සිට ක්ෂණිකව සිසිල් පරිසරයකට නිරාවරණය වීම, ඉතා සියුම් දේවල් දෙස දිගු වේලාවක් බලා සිටීම, දුර ඇති වස්තුන් දෙස වැඩි වේලාවක් බලා සිටීම, ඒ වගේම නිදි මැරීම, දහවල් නිදීම, වැරදි ආහාර පරිහරණය, ඒ වගේම අභිඝාත, එහෙම නැත්නම් ඇස් වලට පහර වැදීම, දුම් දූවිලි ආදී බාහිර සාධකයන් වලට නිරාවරණය කිරීම, ඒ වගේම අපේ ස්වභාවික වේග පාලනය නොකර ගැනීම, මානසික ආවේග වලට වරින් වර බඳුන් වීම, වැඩිපුර හැඬීම, ඒ වගේම ඒ වමන ආතිසා ඒ වගේ වේගයන් පාලනය නොකිරීම, ඒ වගේ හේතු ඉතා විශාල සංඛ්‍යාවක් දක්වලා තියෙනවා ආයුර්වේදයේ මේ ඇස් රෝග පිළිබඳව.